අපේ ගෙවල් වල නිතර පොල්ලෙලි හක දානවා. හැබැයි අපිට පුළුවන් මේ පොල්ලෙලි පාවිච්චි කරලා කොහොඹත් හදන්න. මහා පරිමාණයෙන් කරන වගාවල් වලට නෙවෙයි, පොඩියට මිරිස් ඇට ටිකක් දාන්න වගේ පුංචි පුංචි දේවල් වලට කඩෙන් කොහොඹත් ගන්නේ නැතුව ගෙදරදීම කොහොඹත් ටිකක් හදාගන්න පුළුවන්. මම මෙතනදී පොල්ලෙල්ලක ප්‍රමාණයෙන් හදන කොහොඹත් තමයි මේ පෙන්වන්න යන්නේ. පොල්ලෙල්ලකින් ටිකක් වැඩිපුර කොහොඹත් හදාගන්න පුළුවන්. මුලින්ම පොල්ලෙල්ල අරගෙන මේ විදිහට කොහු ගලව ගන්න ඕනේ. කොහු ගලවගෙන අරගෙන කෙඳි වලින් මේ කොහොඹත් වෙන් කර ගන්න ඕනේ. මම එකට කරන්නේ ග්ලව්ස් දෙකක් දාලා මේක හොඳට අතුල්ලනවා දෙපැත්තෙන්. එතකොට මේ විදිහට කොහොඹත් ටික කෙඳි වලින් වෙන් වෙලා පෙන්නනවා. එතකොට මේ ටික මේ සාමාන්‍ය පොල් ගෙඩියක පොල්ලෙල්ලක ප්‍රමාණයේ තිබිච්ච කොහොඹත් විශාල ප්‍රමාණයක් තිබුණා. අපරාධිතින් පොල්ලෙලි අපි අයින් කරන්නේ. මේ විදිහට අපිට කොහොඹත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික අපි නිකම් පාවිච්චි කරන්නේ නැහැ. මේවා වතුරේ පෙඟෙන්න දෙන්න ඕනි සතියක් හෝ දෙකක් ප්‍රමාණයක්. සති දෙකක් විතර වගේ තියා ගන්නවා නම් හොඳයි. මේකේ කහට ගතිය අයින් වෙන්න වතුරේ සතියක් දෙකක් තියලා ඊට පස්සේ ඒක වතුර අයින් කරනකොට මේක හොඳින් සෝදලා හරින්න ඕනි. කහට ටික හොඳින් ඉවත් වෙලා යනකම් පිරිසිදු ජලයෙන් හොඳට හොදන්න ඕනි. හොදලා වේල ගන්න ඕනි. ඒ වගේ වේලගත්තු ටිකක් තමයි මේ තියෙන්නේ. මේක දැන් පුළුවන් අපිට වගාවට පාවිච්චි කරන්න. මේ මං පුංචි මිරිස් ඇට ටිකක් පැල කරපු ටිකක් තියෙන්නේ. ඒ වගේ අපිට පොඩි පොඩි දේවල් වලට අපේ ගෙවල් වලදීම පුංචියට වගාවක් කරනවා නම් මේ විදිහට කොහොඹත් ටිකක් ඔන්න ගෙදරදී හදාගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් subscribe කරලා like එකක් දාලා යන්න.